සූර්ය මෙහෙයෙන් පසු සක්‍ර බල මණ්ඩලයෙන් අවසර ගත් කෝට්ටේ පියස්ස අරගත් වානරයන් උන්ගේ කුඩාම වඳුරාගේ සිට වරම් පියස්සෙන් ජීවත් වී සිටිති. සූර්ය මෙහෙයෙන් පසු සක්‍ර බල මණ්ඩලයෙන් අවසරගත් කෝට්ටේ පියස්ස අරගත් ග්‍රහාදී වානරයන් උන්ගේ කුඩාම වඳුරාගේ සිට වරම් පියස්සෙන් ජීවත් වී සිටී. අද වන විට මිනිසුන්ගේ උඩු කබාය මිනිස් ජාල්මියා වන ඕල් කෝට් කමුදුරා ගන්නා වඳුරු යකුන් මිනිස් භාව්‍ය විනය නීති රීති සවරය කියා මිනිසුන්ව අඩිකර බය කර අරගෙන සවර කබාය ගෙන මිනිසුන් සතුන්ව කරති. මිනිසුන්ව සතුන්ව කරති. කෝට්ටේ පියස්ස කියන්නේ කෞතුක වස්තුවකි. එම වරම් පියස්ස නම් පෙර සිට අද දක්වා දෙමව්පියන්ගෙන් දරුවන්ට ලබා දුන් රැකවරණය ඇති අත්ල භස්ම ගමනිත භූම වාස්තු ඵලයකි. මෙම වාස්තු සහගත එක් පැත්තක් ඇති වහලේ යට ග්‍රහ ප්‍රාණිත වඳුරු සභාවක් ලගිති. ඔවුනගේ වඳුරුකම් නැති වී මිනිස්සුන් වන මොහොතට මුහුර්ත කරති. වඳුරන් හෝ සතුන් වන වේලාව මිනිසුන් හට යොදති. මිනිසුන් විනාශ කර උන්ව පවත්වා ගැනීමට අවශ්‍ය පර්යේෂණ සත්‍යයෙන් සොයාගත් විස රහසෙන් නිවෙස් වලට පැන මිනිසුන් හට දමති. ගෙවල් දෙනවා කියමින් මිනිසුන් හට ගෙවල් වදය කරති. මිනිසුන් ණයකාරයෝ කරලා මිනිස්කම් ඇති උඩු කබාය ගලවා ගනිති. ඕල් කෝඩ් ගනිති. ගෙවල් වදය හා ණය කරදර ඇති කර මිනිසුන්ගේ ජීවිතය එපා කරවන විරිසකි. මිනිසුන් ගෙවල් මැත්තේ හැපෙති. එම කෞතුක වහල පියස්ස ඵලයේ වාස්තු ගමනිතයෙන් මිනිසෙක් ලෙස පෙනී සිටීමක් ඇත. මාතෘ ගර්භ ශක්ති සහිත රන් හා කෝට්ටේ රන් නම් වර්ගයක්ද දෙමාපිය දෝත් බල රන් ගමනිතයක් නිසා එම පියස්සෙන් මිනිසුන් මැවේ. එම පියස්සෙන් මිනිසුන් මැවේ. සම්පූර්ණ වේ. මිනිස් ජීව ශක්තිය ලබා ගැනීමට වේග ශක්තියින් පොළවට එළන්නේ එම පියස්ස සක්‍රිය කරගන්නයි. අදටත් කෑමට බීමට වාස්තුවෙන්
වාස්තු ශක්තිය එලන්නේ මිනිසුන් ජීවිත වලින් එලවා එම ශක්තියින් අරගන්නයි මිය ගොස් ආත්මගත උන ප්‍රාණීන් පියස්සට ඇදී ගොස් එහි එක් පැත්තක එළවෙයි ක්‍රම ක්‍රියාව කරගත් වඳුරන් මිනිසුන් ලෙස පිට වෙයි නොදන්න මිනිසුන් වඳුරන් රිලවුන් වෙයි නොඑක් සතුන් බවට පත් වෙයි ග්‍රහයන්ට යටත් වෙයි ග්‍රහ සත්වයින්ට යටත් වෙයි ලංකාවේ පෙර කාලේ යක්කුන් හනුමාගේ වල්ගය ගිනි තිබ්බේ කෝට්ටේ පියැස ගැන දැනුවත්කම් ඇති හින්දයි අද වන විට ලංකාවේ ග්‍රාම නිලය දක්වා හසුරුවගෙන බලයගෙන මිනිස්සු කන්නේ එහෙමයි. එම වරම් පියැස්සෙන් රාහුත් කේතුත් චන්ද්‍රයකුන් පිරිසකුත් ක්‍රම පවත්වා සිටිති. මිනිසුන් හට බොහෝම දුක් කරදර දෙන හින්දා එම අය යුද්ධ සැදෙයි ලෙඩ දුක් ඇති කරවයි ලුණු ජලයෙන් වට වී ඇති මේ රට තුල වසංගත හැදෙන්නේ නැති හින්දා ග්‍රහදියකුන් විසින් බොහොම අමාරුවෙන් අඩි කර බය කර ලෙඩ දුක් වසංගත ඇති කරවයි නොයෙකුත් කැපෙන කෙටෙන වාස්තු ආහාරදී කොටු කරගත් මිනිසුන් නැති මේ රටේ සැප ගන්නා පිරිසක් සිටිති ලොකු තනතුරු වල වැඩ සිටින එම අය හට විශාල වැටුප් ගෙවති මාස ගාණි පඩි වැඩි කරති පෞල්කාර සෙනගක් වන මේ අය අහසේ විමානවල ගොස් සැප ගනිති පෞල් සමග නිවාඩුවට යන ඒ අය ආපසු එන විට පෞල් බරින් නිදහස් වී සිටිති ආයෙත් අලුතෙන් ජීවිත නාමාරන් මිනිස් ශක්තියෙන් ජීවත් වී සිටිති සිංහල ලියවිල්ලක් ඇති මහමුනි පාදයේ සූර්ය මාලිගා ඇත එහි වැඩ සිටින්නේ පෙර කාලයේ සිට පොළොව බලාගත් ආගම් ශාස්ත්‍රු උන පෞරාණික මිනිසුන් අප දන්නා නාම වලින් කියනවා නම් රාවණ ආදී ලොව පාලන කරන පිරිසකි ජීවත් වී සිටිති වාස්තු පියස්ස ක්‍රමයට ග්‍රහචාරිකයන් තවත් අයද සිටිති මිනිසුන් දරුවා උපදින්නට පෙර සිට මව් ගර්භය වාස්තුවට හසු කරගෙන පියස්ස හදාගෙන මිනිස් ශක්තිය ඇදගෙන යැපෙති මිනිස් දරුවා උපදින්නට පෙර සිට මව් ගර්භය වාස්තුවට හසු කරගෙන පියස්ස හදාගෙන මිනිස් ශක්තිය ඇදගෙන යැපෙති මිනිස් ශක්තිය ඇදගෙන යැපෙති පියස්ස සක්‍රිය කරගන්නට මිනිසුන්ගෙන් මිනිසුන් හට නොයෙකුත් බලපෑම් කරවද හිරිහැර දරිද්‍රතා ඇති කරති පියස්සෙන් හදන්න කෝට්ටේ රන්නම් වර්ගය ගන්නේ පීතෘවරයන් ගෙනි පවුල් වලින් වෙන් කරගෙන සිර කරගෙන චිත්තය මෙහෙයවා එමරන් ලබා ගනි දරුවන් ඇති පීතෘන්ගේ ඒවස්ථානයේ වන සිවපාදයේ පවත්වන්නට ඒවස්ථානයේ වන සිවපාදය තවත් නාම ඇති එම විමනේ ඉංග්‍රීසි අක්ෂර මැවී තිබේ කියති එම පාදයේ හිමි රාජර්ණියන් තුන්වන පාදයේ ඇත්තේ සිංහල අක්ෂර
මහසිංහලයයි තවමත් රැකෙන්නේ ජීවත් වන රාවණ පරම්පරාව විසිනුයි. තවමත් රැකගන්නේ ජීවත් වන රාවණ පරම්පරාවයි කියති දෙපාද විමානයෙන් මෙම විමනට පහළින් අහසේ සත්ව මණිපාද විමානයක් ඇත. එහි වඳුරු අතේ පලකයගත් වඳුරු මිනිසුන් වී ලංකා ගාම නාම වැඩවසම් පාලනයටගෙන මිනිස් අයිතිය අරගනිති. මිනිස් ශක්ති ගෙන කෝට්ටියේ පියස්ස වාස්තු සක්‍රිය කරගනිමින් ක්‍රියා කරමින් උපදින මැරෙන මිනිසුන් හට වද කැප කරති. ඉපදෙන මිනිසුන් ලංකා පොළොවෙන් එළවා පොළොවේ හිමිකම් අරගනිති උදුරා ගනිති. දෙපාද විමානි සිටින ලෝ බලන වැසියෝ සුද්ධෝදන ජනයෝ මොන බාධා කරදර ආවත් මිහිමව ආරක්ෂා කරති. දෙපාද විමානි සිටින ලෝ බලන වැසියෝ සුද්ධෝදන ජනයෝ මොන බාධා කරදර ආවත් මිහිමව ආරක්ෂා කරති.